හයි ඉතින් මම කලින් අයිස්ක්‍රීම් කන වීඩියෝ එකක් කළා තිබ්බා මං හිතන සමහර කෙනෙක් දකින්න නැති ඉතින් ඒක ගොඩාක් කට්ටිය බලලා තිබ්බා ඉතින් මට හිතුණා තවත් අලුත් අයිස්ක්‍රීම් එකක් ඔයාලත් එක්ක try කරන්න අරගෙන එන්න මං අද අයිස්ක්‍රීම් වර්ග 3ක් ගෙනාවා ඉතින් අපි බලමු මේ ඔයාලා කාලා තියෙනවද ඔයාලා දැකලා තියෙනවද කියලා කොහොමද කියලා බලමු අපි ගමු පළවෙනි එක මේක තමයි KFC drum stick වගේ එකක් මම හොයාගත්ත මේක ඔයාලා හිතුවද මේක drum stick නෙවෙයි මේක ice cream එකක්. හරිද? මේකේ තියෙන quality drum vanilla chocolate ice cream කියලා. ඉතින් මේක මම මේක දැක්කට පස්සේ මම හිතුවේ KFC එකේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා කියලා. හරි අපි බලමු චෙක් කරලා. මොන වගේද කියලා. ඒකින් කොබලු මේ බලන්නකෝ දැන් මේක ඔයාලට බලපු ධර්මයට මේක අයිස්ක්‍රීම් එකක් කියලා හිතන්න පුළුවන් නෑ මේක ඩ්‍රම් ස්ටික් එකක් වගේ අයිස්ක්‍රීම් එකක් වගේ තමයි Ay, next naman sa ඒක මාරම රසයි මේකේ චොකලට් එකකුත් තියෙනවා මම දැක්කා නමුත් මම චොකලට් එක නම් ගත්තේ නැහැ මම ගත්තේ වැනිලා එක චොකලට් try කරන්න ඕනේ අපි ඊට කලින් මම ගත්තේ මේක වැනිලා එක ඇත්තටම මේක මාර රසයි මන් දෙනවා මේකට 10න් 8ක්. හරි අපල් මයිත් ඒවා කොහොමද කියලා දැන්. ඔන්න මම ඔයාලට ඊළඟට ගෙනාවේ මෙන්න මේක. කෙලින්ම මේක බර්ගර් එකක්. බර්ගර් අයිස්ක්‍රීම් එකක්. හරිද? ඒක අනිමෝද ෂෝක් කරේ. හරි. එන්නකෝ අපි මේක කඩලා බලමු. මම කඩාගෙන එන ආර්ථ මේ මට බෑන්නේ කඩන් මං කැඩුවා ඕ ඒක මම කඩාගත්තා Oh my god. බලන්න පුතින් බර්ගර් එක තියෙන විදිහටම තමයි මේක තියෙන්නේ. ඕකේ. Oh my god. දැන් මේක බර්ගර් එකක්ද අයිස්ක්‍රීම් එකක්ද? මේක බර්ගර් එකක්. ඊවරණ මේක බර්ගර් අයිස්ක්‍රීම් එකක්. මේකේ තියෙන ක්‍රිස්පි චිකන් බර්ගර් අයිස්ක්‍රීම් කියලා. අනේ හරිම කියුට් අනේ. මට කන්න හිතෙන්නේ නැහැ. ගෙදර තියාගන්න හිතනවා. හරි බර්ගර්. Jauh. Udah apa adik? මට ඒක රේට් කරන්න තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම හොඳයි. නමුත් ලොකු වාව් කියන එකක් නැහැ. හරිද? අලුවා. Maduro. Meron din dahil papay. Pero ko meron na. Ada dalam stick ada beda. Ada bahan yang mata tu namanya ada. Apa? Ni tadi dia nama ada macam tu.
ලොකු නෑ. අපේ ඩයරේ. මේක නිකන් normal ice cream එක නේ dairy milk එකේ ice cream එක ඒක ඔයාලා කාලා ඇති. නමුත් මට හිතෙනවා මේක ගොඩක් රස ඇති කියලා. අපි බලමු dairy milk එකේ ඒ chocolate එකේ රසම මේ ice cream එකේ තනවාද කියලා. Okay? මෙහෙම තමයි ice cream එක තියෙන්නේ. ඒ විදිහටම යනවා. ඒ රසම නෝ. මේකට මම 10න් 9ක් දෙනවා. රසයි. මේකේ ඇතුලේ තියෙන වැනිලා වුණාට අර ඒක වටේ තියෙන අර චොක්ලට් මේ අර ඩේලි මිල්ක් කියන ඒ ෆ්ලේවර් එක එනවා. Oh my god. ඔයාලා කාලා බලන්න. That's it. Bye.